කොහොමද හැමෝටම? thumbnail එකෙන්ම ඔයාලා දැන් දන්නවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. ෆැමිලි එකේ කට්ටියටම ගොඩ කාලෙකින් කොහෙවත් යන්න බැරි වුණ නිසා මේ වීකෙන්ඩ් එකේ අපි ට්‍රිප් එකක් ඕගනයිස් කරා. ගෙදරින් කෑම හදාගෙන අරන් ගියේ නැත්නම් ඒක ශ්‍රී ලංකන් ෆැමිලි ට්‍රිප් එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි උදේටයි දවල්ටයි ගෙදරින් කෑමත් හදාගෙන තමයි ගියේ. ඔයාලා කැමතිද මගේ YouTube channel එකේ පෙනී සිටින්න? කැමති නම් දානවා. පව්වනේ කණ්ඩ දෙනකන් ඉන්නේ. දෙන්න රණ්ඩුවෙක් දන්න වෙන වෙනම දාන්න. පොඩි කාලේ ඉඳන් තාමත් ට්‍රිප් එකක් යන්න කලින් දවසට මට චුට්ටක්වත් නිින්ද යන්නේ නැහැ. මේ ට්‍රිප් එකේදීත් ඒ වගේ මං පාන්දර 2 ඉඳන් ලෑස්ති වුණේ. ඉතින් ඔයාලත් මං වගේ නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. බ්‍රේක්ෆාස්ට් එකත් අරගෙන ඊළඟට අපි ගියේ ඕක් රිවිව් පොයින්ට් එකට. වීඩියෝස් වලට පේනවට වඩා මෙතන මාරම ලස්සනයි. ඉතින් එතන ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන අපි පිටත් වුණා නුවරඑළියට යන්න. අපි නුවරඑළිය මුලින්ම ගියේ ග්‍රෙගරි පාර්ක් එකට. ඉතින් අපිට තව ගොඩාක් දුර යන්න තියෙන නිසා එතන වැඩි වෙලා ඉන්නේ නැතුව අපි ඊළඟට යන තැනට යන්න පිටත් වුණා. ඒ යන අතරමඟ තමයි රාවණාඇල්ල තිබ්බේ. ඉතින් අපි රාවණාඇල්ලත් බලලම තමයි යන්න පිටත් වුණේ. මේ වෙලාවෙදී අපි හැමෝම හොඳටම බඩගින්නේ හිටියේ. අපිට කන්නත් හොඳ ප්ලේස් එකක් හම්බුණා. ඉතින් අපි ලන්ච් එකත් අරගෙනම අද රෑ අපි නවතින තැනට යන්න පිටත් වුණා. හොටෙල් එකට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන හවස පූජාවට යන්න තමයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ආයි කොහෙද යන්නේ? යනවා කිරිවෙහෙරටයි කතරගම දේවාලේ. මේක තමයි මම එක තැනක යන්නේ අද මෙතන
මේනේ අපේ අකීරු බබා. මේ ඇත්ත ඇත්ත ට්‍රිප් එකක් ගියහම හැමෝම කෑම කන්න හොයන්නේ හොඳ පිරිසිදුවට රසට කෑම තියෙන තැනක්නේ. ඉතින් අපිට එහෙම ප්ලේස් එකක් හම්බුණා. කතරගම ඉඳලා සෙල්ලපාරේ කිලෝමීටර් 3.5ක් යනකොට සඳරුවන් හොටෙල් කියලා පොඩි කෑම කඩයක් තියෙනවා. ඉතින් එතනින් ඔයාලට ගෙදර වගේ පිරිසිදුවට රසට කෑම ගන්න පුළුවන්. ඒ වගේම එයාලා කිසිම රසකාරකයක් යූස් කරන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඒක ඔයාලට වැදගත් වෙයි කියලා. ඔව්. අපි දැන් මේ ආවේ මේ ට්‍රිප් එකේ මම යන්න ආසාවෙන්ම බලාගෙන හිටපු ප්ලේස් එකට. ඒ තමයි හම්බන්තොට බර්ඩ්ස් පාක් එක. මේ මම බර්ඩ්ස් පාක් එකට ආපු ෆස්ට් ටයිම්. ඇයි ඔය දෙන්න මාරුනේ? එතන හරිම ලස්සනයි. එයාලා හොඳට ඒ ප්ලේස් එක මේන්ටේන් කරගෙන යනවා. සත්තු කුඩු කරලා ඉන්න එක ගැන දුක හිතුණත් මෙහෙම හරි එයාලව ලස්සනට තියාගන්න එක ගැන මට සතුටුයි. මේ බර්ඩ්ස් පාක් එකේ ලස්සන කුරුල්ලෝ වර්ග ගොඩාක් ඉන්නවා.
අපිට නිතරම හම්බෙන්නේ නැති ගොඩක් පිටරටවලට ආවේනික කුරුල්ලෝ තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් ආත් කුරුල්ලන්ට ආස කෙනෙක් නම් මේ එක්ස්පීරියන්ස් එක ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕන එකක්. Então, tá esperado pra ver a mula. Jadi kayaknya langsung pengen ya. Wow. Ah, sabi ko ay pinawala ko na ito. Nilik na lang. Nilik na lang. Ayun, mo ba na? මේ වෙලාව එනකන් තමයි මම බලන් හිටියේ. ඒ වුණාට මං හිතුවට වඩා වැඩේ ටිකක් අමාරු වුණා. මෙයාව ලස්සනට චූටියට හිටියට හරිම සැරයි. මගේ අතේ ඇඟිලි ඔක්කොම කෑවා. ඒත් ඉතින් ආස හින්දාම ඉවසගෙන හිටියා. බර්ඩ්ස් පාක් එකත් බලලා අපි ඉතින් ගෙදර යන්න පිටත් වුණා. මගේ ෆස්ට් වීඩියෝ එකට ඔයාලා ගොඩාක් ආස වෙලා තිබ්බා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති වෙයි කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට ආස වුණා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Come di mano a